වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකි වී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇති. ඒ වගේම ලියාපදිංචි නොකළ නව යතුරු පැදි ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනමද ඉවත් කර තිබෙනවා. ඇල්ටෝ රථය තමයි දැනට තියෙන අඩුම රථය කියලා කියන්න පුළුවන්. අතන මේකට මාකට් එක පොඩ්ඩක් නැගලා තියෙනවා. මම දැන් ලක්ෂ 65 70 රේන්ජ් එකට ඇල්ටෝ රථයක් ගිහිල්ලා තියෙනවා. ඇල්ටෝ එකටත් වඩා අඩුවෙන් මම හිතන්නේ ඩයිහත්සු මිරා කියලා රථයක් තියෙනවා. මේ හොඳ පොඩි කාර් එකක් ඩයිහත්සු කැටගරි එකකින් එන. ඒ රථය මම දැන් ලක්ෂ 60 රේන්ජ් එකේට අපිට ලබා දෙන්න පුළුවන්. 660 එන්ජින් එකක් ඇල්ටෝ රථයට පොඩ්ඩක් ඔප්ෂන්ස් උත් තියෙනවා. අතරම හොඳ ලස්සන හුරුබුටි වාහනයක් ඒක. ඉතින් ලක්ෂ 60 රේන්ජ් එකේ ගන්න පුළුවන් 65 70 රේන්ජ් එකට ඇල්ටෝ එක එනවා. වැත්ත ඔබ කිව්වා වගේම අපි එක්ස්පෙක්ට් කරාට වඩා මිල ගණන් ඉහළ ගිහිලා තියෙනවා පාරිභෝගිකයන්ට. ඒක ඉතින් එක්ස්චේන්ජ් රේට් වල වෙච්ච ෆ්ලක්චුේෂන් උත් එක්ක තමයි මේක උනේ කියලා අපිට කියන්න පුළුවන්. යම් ජනස්පිතාවක් තියෙනවා. ගොඩක් අය දන්නවා ඩයිහත්සු මිරායි කිව්වම කලිනුත් ආපු වර්තයක්. හොඳ මොකද ටෙක්නොලොජි වයිසුත් එක්ක හොඳයි. ඩයිහත්සු කියන්නේ ටොයටත් එක්ක කැලබ්‍රේට් වෙන මේ ප්‍රශ්න එකක්. ඉතින් ඉහළ මාකට් එකක් ඇති වෙන්න පුළුවන් රථයක් එක. ඒක පෙට්‍රල්. හැබැයි ඒකට හොඳ ෆුවල් එෆිෂියන්සි එකක් තියෙනවා ඒක. මොකද 660 කාණ්ඩේ එන්ජින් ධාරිතාවක් තියෙන රථයක්. හොඳ ෆුවල් එෆිෂියන්සි එකක් එකේ තියෙනවා. ඒක හරියටම කියන්න අමාරුයි. මේක මාසයක් දෙකක් මේ බ්‍රෑන්ඩ් නිව් වාහන ලංකාවට ඇවිල්ලා මේ මාකට් එක පොඩ්ඩක් දුවන්න ඕනේ. එතකොට තමයි ඔටෝමැටිකලි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හැදෙන්නේ. මේ එක්ස්චේන්ජ් රේට්ස් වැඩි වීමත් එක්ක ලොකු අඩුවීමක් බලාපොරොත්තු වෙන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම වාහන විකිණීමේ නම් කිසිම අඩුවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ලොකු ඉල්ලුමක් තියෙනවා වාහන සඳහා. ඒ වගේම ওই වැරදි වැටහීමක් තියෙනවා මාස 3කට පස්සේ ප්‍රතිඅමනය කරන. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මාස 3ක් තිබ්බොත් වාහනයක් අපිට මාස 3න් පස්සේ මාසයකට 103ක් CIF වැලියුවකින් 103ක පෙනල්ටි එකකට යටත් වෙනවා. ඉච්චරයි වෙන්නේ. ඇත්තටම දැන් මාස 3ක් නෙමෙයි මාසයක්වත් පරණ වාහනයක් අපේ ෂෝරූම් එකක නැහැ. මොකද ඒ තරම් ලොකු ඉල්ලුමක් වාහන සඳහා දැන් මිලයි තියෙනවා. ලොකු වැරදි මතයක් සමාජගත වෙලා තියෙන්නේ. එහෙම දෙයක් ඇත්තටම නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඕන එක්කෙන්ට මම කියන දේවත් අවගරු කියන දේක් විශ්වාස නොකර කාහන සීල් එකක් පැත්තට පොඩ්ඩක් ඇවිදන් ගියා නම් පොඩ්ඩක් ෂෝරූම් සීන පැත්තට වාහනෙන් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ෂෝරූම්ස් අතර කොච්චර මිනිස්සු ප්‍රමාණයක් ගැවසෙනවද. ඉතින් මේ ඇත්තටම අවුරුදු 5ක් අපේ මිනිස්සු වාහන නැතුව හිටියා. ඉතින් මේ ලොකු වැකියුම් එකක් අපේ මාකට් එකේ නිර්මාණය වුණා. ඉතින් මේ වාහන පැමිණීමත් සමග මිනිස්සු තමන්ගේ පරණ වාහනය විකුණලා කොහොම යන ක්‍රමයකින් ලීස් එකක් දාලා ඕනෑත් දාලා වාහන ගන්න පිළිබිලා තියෙනවා.